මම යනවා මේ ගෙදරට හොඳ වැඩකාරයෙක් ගෙන්න කියලා. කිව්වා පොඩි හාමුදුරුවන්ගේ දැන් පිරිවෙන් දාන කාලෙත් හරි කියලා. මම ලොකු හාමුදුරුවන්ගෙන් කේන්දර බලන්න ඉගෙන ගන්නවා. ලොකු හාමුදුරුවෝ උගන්නයි මේන් කියලා. පලයන් යන්ත්‍ර මන්ත්‍ර ටික හොඳට උගන්නන්න තිබුණා. නංගිත් ඇවිල්ලා ඉන්නේ. මලයාම ගෙදර සනීපෙන් ඉන්නවයි. එයා කඩේ වැඩ අයියේ. ආපු දෙන්කෝ මට ආයිත් බත් අම්බන්න කියන්න. දැන් බලන්නකො නංගී අපේ ගෙදර 5 දෙනයි. ඈ තාත්තයි ලොකු තාත්තයි. ඒ සේරෝගෙම වැඩ අපේ අම්මා තනියෙන්ම කරේ. දවල්ට කාලා එහෙම පැයක්මාරක් උන්ද නිදා ගන්නවනේ. නිදාගෙන විවේකයක් හම්බුනාම ඔය රේන්දයක් ගොතනවා. පදුරක් පියනවා. ඒ සේරම දේවල් තනියෙන්ම කරගත්තේ. ඈ මොකද මේ වැඩකාරයෝ ඉඳලා අනේ මේ මගේ මුකුත් අහගන්න තු ඉන්නෝ නංගිත් ඉන්න එකේ. දරුවොත් නැති එකේ තනියෙන් මට වැඩ කරගන්න බැරි හින්දායි කවුරු හරි ගෙනත් දෙන්න කිව්වේ වැඩට. හරි. ඔයා කෑ ගහලා ඉන්නකෝ අක්කේ. අයියා ඉන්න. අයියට මම තේ එකක් හදන් එන්න. නංගි මටත් ඒකක් හදාගෙන වරේ. ආතික දෙදර නැහිලා ඉන්නේ. එළියට බහින්න නෑ මුන් ඉන්නවනේ. කොයිද මේ යන්න හදන්නේ? මම යනවා මේ ගෙදරට හොඳ වැඩකාරයෙක් ගෙන්න කියලා. ගෙනාවට කමන්නේ. හැබැයි අපගාති වෙන දෙන්න එපා. සෝබිත මොනවද අම්මා කියලා ගියේ? අම්මා කිව්වා පිරිවෙනට ගිහින් ඉගෙනගෙන ලොකු හාමුදුරුවෝ කෙනෙක් වෙන්න කියලා. නැන්දා කිව්වා ගෙදර හිටියනම් යන්ත්‍ර මන්ත්‍රකම් ඉගෙනගෙන ලොකු කත්තඩියෙක් වෙනවයි කියලා. මම කිව්වා ලොකු හාමුදුරුවන්ගෙන් කේන්දර බලන හැටි ඉගෙන ගන්නවයි කියලා. බොහොම හොඳයි බොහොම හොඳයි. සුවපත්. පොඩි හාමුදුරුවනේ මාමා කවුද ළමෙක් අරන් ගෙවල් පැත්තට යනවා මම දැක්කා. එහෙම නැන්දගේ උදව්වට ගියේ නෑ කිව්වා ළමයා වෙන්නේ නැති. සෝබිත උපාසක අම්මත් එක්ක ගිහිල්ලා බුද්ධ පූජාව ලෑස්ති කරන්නකෝ. යන්න.
හොයාගෙන තියෙන්නේ අස කොළු පැටිය. කොහෙන්ද මේක හොයාගත්තේ? කොහෙන්ද කියලා වැඩක් නෑනේ. වැඩට කෙනෙක්නේ ඕන කිව්වේ. කොයිද කොල්ලෝ මේ ගම? හුඟක් ඈත. මේ විදුනට ඒක වැඩක් නෑනේ. වංගු ඇටි. යමල්ලා මේ ඇතුළට. මේ ගම මාන්සියක් ඇතිනේ මං උඹලට මොනාරි ඉක්මනට කන්න හදන්න. යම. ගුරුනාසේ තවම ආවේ නැද්ද? අරක්කු වෙලා ඒ ගුරුන් වහන්සේ ඊයේ ලොකු වැඩකට ගියා. එහෙමද? පියෝ. ඔව්. ගුරුන් වහන්සේ එන්න පරක්කු. ගෙදර මොකක් හරි ජංජාලයක් වද්ද බං. මොන පිස්සුද බං දැනටමත් මගේ ඉනවා ඇති. අර කොල්ලට බේබි නෝනාගේ කන්දොස් කිරියා වහගෙන ඉන්න පුළුවන් වෙයිවද්ද බං. බලමු ආවා විතරයිනේ. අපේ ඕම ගිලින්න එපා. හිමින් කාපා. අපේ. වැඩට කෙසේ වෙතත් කෑමට නම් හොඳ රුසියෙක් වගේ. මේ තව හඩුවට කැල්ලක්වත් නැද්ද? ගුරුන්නාන්සේ සප්පායන් වෙලත් ඇවිල්ලා අහන්නේ ඔය වගේ දේවල්. උඹත් හරියට ඒ වගේනේ. මේ ඉක්මනට කාපා. මාත් එක්ක කරන් තා වැඩ තියෙනවා. වල්ලා මොනවද? උඹ හිතුවේ මේ උඹට ගිල්ල ඉන්න දම්බ ගෙනයි කියලා අපි ඈ අනේ කාපා ඉක්මනට ගිල්ල ඉඳලා හරියන්නේ නැහැ මගේ වැඩ තියෙනවා තව කරන්න අනේ දරුවට ලොකු අපලෙම තියෙනවා අපේ හාමුදුරුවනේ. පොඩ්ඩක් තිමුකෝ පාසකම්මේ. සෝබිත නායක හාමුදුරුවනේ කොහෙද මේ යන්න තනන්නේ? මාමලගේ ගෙදරට කවුද ළමෙක් ගෙනාවා කියලා පියවතිය නැන්දා කිව්වා. මම ගිහින් බලලා එන්නම්. සුනංගු වෙනව එහෙම නෙමෙයි. ඉක්මනට එන්න ඕන. එහෙමයි නායක හාමුදුරුවනේ. උපාසකම්මේ මේ හඳහනේ හැටියට මේ මොකද කරලා තියෙන්නේ? මං උඹට කිව්වේ ඒක පොල් ගෙඩිය එලි ගහන්න. මං ගියා ඇතුළට ගිහලා ඉන්න සුරංගුවට උඹ පොල් ගොඩ වෙලලි ගහලා. ඉතින් මට කිව්වේ පොල් එලි ගහන්න කියලානේ. මම ලෙලි ගහුවා. තව නැද්ද පොල් එලි ගහන්න? එළව පොල් පේනවා බං. මට දවසට යන්නේ එක පොල් ගෙඩියයි. උඹ මාසෙන් පොල් එලි ගහලා. අනේ අපේ නැන්දේ මොකද බං උඹ හැංගෙන්නේ?